හීන ප්‍රයිවට් නේ පුතා. හීන පබ්ලික් දාන්න බෑ. අනිත් එක හීන පුතේ 1 scene. එකපාරයි බලන්න පුළුවන්. ඊළඟ එපිසෝඩ් එක ඊළඟ නිදාගෙන බලන්න බෑ. අත උසන් ළඟදී හීනයක් දැක්ක ළමයි කවුරු හරි ඉන්නවනේ. මට මේ හීන පේන විදිය ගැන පැහැදිලි කරලා දෙන්න ඕනේ ඒකයි. මතක් වෙන්න අපි නිදා ගන්න එපා සර්. අපි රෑ 4ට නිදාගෙන 5ට නෑ හැරෙන්නේ. 4 වෙනකම් මල් කඩන්න එපා අපිට. හීනයක් දැකපු කෙනෙක් නැද්ද? ඈ? මං අහන්නේ මොකද්ද කියලා දැක්කනම් අත උත්සාහම් මට එකෙක්වත් හීන පේන්නේ නැති වුන්. මේ අහන්නකෝ. අර ඔය හීන පේන්නේ මෙන්න මෙහෙම නිදි වර්ග දෙකක් තියෙනවා මද නින්ද සහ තද නින්ද කියලා. දැන් අර පේන්නේ මද නින්ද. ඔය තියෙන්නේ. අර මේ පන්ති ඇතුලේදී පාඩම අහගෙන වගේ පොතට මෙහෙම ඇස් දෙක යොමු කරගෙන ඇත්තටම අපිට පේන්නේ ඌ පාඩම් බලනවා වගේ. හැබැයි ඇත්තටම ඌ බුදී. එහෙම උන් ඉන්නවා. හරිද? ඕකට තමයි පොතේ මද නින්ද කියන්නේ. ඒ ආසන්න දවස් ටිකේදී අපිට මතක හිටිනම අමතක නොවෙනම සිද්ධි ටික චිත්‍රපටියක් වගේම වෙන්න පටන් ගන්නවා. ඒ වගේ අපේ යටිහිතේ බයම දේවල් අපිට හීන විදිහට පේනවා. හැබැයි තද නින්දටපත් වෙනවා කියන්නේ අර මොරටුවේ ලීමෝල ස්ටාර්ට් කරා වගේ. ගගා එහෙම්ම ඉන්නකොට හීනෙන්වත් හීන පේන්නේ බය වෙන්න එපා.